අදත් මම ළඟ තියෙනවා පාර්සල් ටික අන්බොක්ස් කරන්න. මේ පාර්සල් වලින් මේ පාර්සල් දෙක නම් මට කලින්ම හම්බ වෙලා තිබුණේ. නමුත් මේ පාර්සලේ මට අද තමයි හම්බුනේ. ඒ නිසා මම මේ පාර්සල් තුනම තියාගෙන හිටියා. එකටම ඔයාලත් එක්ක අන්බොක්ස් කරන්න. මේ පාර්සල් තුනේ දෙකක් තෙමු එකෙන් දාපු ඕඩර්ස් එක, අනිත් එක AliExpress එකෙන් දාපු ඕඩර් එක. එහෙනම් අපි ඉක්මනට මේ පාර්සල් තුනම අන්බොක්ස් කරලා බලමු. ඒ අන්බොක්ස් කරන ගමන් අපි මේ වල තියෙන අයිටම්ස් මොනවද කියලා චුට්ටක් කතා කරමු. මම ඔයාලට මේ පාර්සල් වල තියෙන අයිටම්ස් වල විස්තර මේ වීඩියෝ එකත් එක්කම මෙන්ෂන් කරන්න. එහෙනම් අපි එකින් එක පාර්සල් අන්බොක්ස් කරලා බලමු මේ පාර්සල් වල තියෙන මොනවද කියලා. එහෙනම් අපි මුලින්ම මේ චෝටි පාර්සලේ අන්බොක්ස් කරලා බලමු. මේ පාර්සල් එක AliExpress එකෙන් මට හම්බෙච්ච පාර්සල් එක. අපි බලමු මේක මොනවද තියෙන්නේ කියලා. ඒ පාර්සල් එකේ තියෙන්නේ ෂූස් දෙකක්. මේ ෂූස් දෙක තමයි මම AliExpress එකෙන් ඕඩර් කරේ. UK size 36 තමයි මම ඕඩර් කරේ. මං හිතනවා මේ සයිස් එක මට ඇති වෙයි කියලා. ඒ වගේම මේකේ කලර්ස් කිහිපයක් තිබුණා. නමුත් මං ආස වුණේ මේ කලර් එකට. ඒක නිසා මම මේ කලර් එකෙන් තමයි ඕඩර් කරේ. ෆැබ්‍රික් එකත් මං හිතනවා මේකේ ෆැබ්‍රික් එකත් ගොඩක් හොඳයි කියලා. ඒ වගේම තමයි මේ ෂූස් දෙක චුට්ටක්වත් බර නැහැ. AliExpress එකෙන් මං එක පාර්සල් එකයි ඕඩර් කරේ. ඊළඟට තියෙන්නේ තෙමු එකෙන් ඕඩර් කරපු පාර්සල් දෙක. හරි අපි එහෙනම් ඊළඟ පාර්සල් දෙක අන්බොක්ස් කරලා බලමු. තෙමු එකේ මේ පාර්සල් එක අපි ඊළඟට අන්බොක්ස් කරලා බලමුකෝ. මට මතක විදිහට මේකේ තියෙන්නේ ෂූස් දෙකක්. මම මේ පාර්සල් එක තමයි එනකල් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ. මේ පාර්සල් එක මගේ අතට හම්බෙලා නම් දැන් සතියක් විතර වෙනවා. මම ගොඩාක් ඉවසීමෙන් හිටියා අනිත් පාර්සල් දෙකත් ඇවිල්ලා ඔයාලත් එක්කම මේක අන්බොක්ස් කරන්න. අපි බලමු මේ ෂූස් දෙක කොහොමද කියලා. ඒ පාර්සල් එක මම බලාපොරොත්තු වුණ පාර්සල් එක නෙමෙයි. මේක තියෙන ලස්සන ෂූස් දෙක. ඒ වුණාට මම බලාගෙන හිටපු ෂූස් දෙක නෙමෙයි මේක. මේක අන්බොක්ස් කරපු නිසා ඉස්සෙල්ලාම අපි බලමු මේකේ තියෙන අයිටම්ස්. ඊට පස්සේ අනිත් පාර්සල් එක අන්බොක්ස් කරලා බලමු. wow, හරිම ලස්සනයි මේ ෂූස් දෙක. එයාලා ඩිස්ක්‍රිප්ෂන් එකේ කියලා තිබ්බ විදිහටම තියෙනවා මේ ෂූස් දෙක. ඒ වගේම තමයි චුට්ටක්වත් බර නෑ මේ ෂූස් දෙක. මම සයිස් 36 ඕඩර් කරේ. ඇත්තටම මට සයිස් 36 තමයි හම්බ වෙලා තියෙන්නේ.
මේ කලර් එක මේ විදිහටම තමයි එයාලා කියලා තිබුණේ. ඒ ෂූස් දෙකත් ඒ විදිහටම තියෙනවා. මට මතක විදිහට මේකේ ප්‍රයිස් එක රුපියල් 3000 ගණක් වුණා. මම ඔයාලට ප්‍රයිස් එක දාන්නම්. ඇත්තටම හරිම ලස්සනයි ෂූස් දෙක. මේකෙත් කලර්ස් කිහිපයක්ම තිබුණා. නමුත් මම පර්පල් කලර් එකට ආස වුණ නිසා මම මේ කලර් එකෙන් තමයි ඕඩර් කරේ. ඇත්තටම මේ දෙක නම් ගොඩාක් ලස්සනයි. ඒ පාර්සල් එකේ ආයේ තියෙන්නේ ස්ලිපර්ස් දෙකක්. මේ ස්ලිපර්ස් දෙකේ නම් සයිසස් තෝරන්න තිබුණේ නැහැ. ෆ්‍රී සයිස් එක තිබුණේ. නමුත් මට මේකට ආස හිතුන නිසා මම මේ දෙක ඕඩර් කළා. මේකේ නම් කලර්ස් තිබුණේ නැහැ. මේ කලර් එක විතරයි තිබුණේ. ඉතින් කලර් එකට මම කැමති නිසා මේක ඕඩර් කළා. ඇත්තටම ගමනකට වගේ නම් මේ ස්ලිපර්ස් දෙක පාවිච්චි කරන්න බෑ. මම මේක ඕඩර් කරේ මගේ ගේ ඇතුළට දාන්න. නමුත් මේ ස්ලිපර්ස් දෙක මට ලොකුයි. මට හරියන සයිස් 36. මේක ෆ්‍රී සයිස් එක තිබුණේ. නමුත් මං හිතුවා මට දාන්න පුළුවන් වෙයි කියලා. ඒ වුණාට ඒක ගොඩක් ලොකුයි. කමන්නේ නැහැ. ස්ලිපර්ස් දෙක නම් ලස්සනයි. චුට්ටක්වත්ම බර නැහැ. මට ගෙදරට පාවිච්චි කරන්න පුළුවන් මේ. ඒ පාර්සල් එකේ ආයේ තියෙන්නේ ෆෝන් හෝල්ඩර්ස් 4ක්. මේ තියෙන්නේ ෆෝන් හෝල්ඩර් එක. එකම කලර් එකේ වයිට් කලර් එකේ. මේ විදිහට තමයි තියෙන්නේ. මම හිතන්නේ මේකෙන් තමයි අලවන්න තියෙන්නේ. ඒ වගේ 4ක් මම ඕඩර් කරා. මේකත් පාවිච්චි කරලා බලලා මම ඔයාලට කියන්නම්. මට හිතෙනවා මේක නම් හොඳටම ඇලවේද නම් දන්නේ නැහැ. අපි බලමු අලවලාම. මම ඔයාලට කියන්නම් කොහොමද කියලා. 4ක් තියෙනවා. ඔන්නේ පාර්සල් එකේ අන්තිම අයිටම් එක. මේක නම් මට වැරදිලා දෙකක්ම ඕඩර් කරලා. ඇත්තටම මේක අර අපේ මේ චාර්ජර් වල කේබල් එක කැඩෙනවට තමයි මේක යූස් කරන්නේ. කලර්ස් කීපයකින්ම තියෙනවා ඒ පාර්සල් එකේ. ඇත්තටම මේ පාර්සල් එකේ මේ වගේ කෑලි 20ක් තිබුණා. මම මේ වගේ ඒවා දැකලා මම කාර්ට් එකට එකතු කරා. ඇත්තටම මට වැරදිලා තමයි මේ ඕඩර්ස් දෙකම මං අතින් ප්ලේස් වෙලා තියෙන්නේ. මේකෙත් තියෙන ඒවම තමයි. ඇත්තටම මෙච්චර ගොඩක් මේකේ 20ක් තියෙනවා. මෙච්චරම ගහන්න නම් මම ළඟ ඇත්තටම කේබලුත් නැහැ. 20ක් තියෙනවා. මේකේ 7ක් තියෙනවා. ඔක්කොම 27ක් තියෙනවා කේබල් ප්‍රොටෙක්ටර්ස්. ඒක තමයි අන්තිම පාර්සල් එක. මං එනකල් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටපු පාර්සල් එක. මේකත් එමු එකෙන් මං ඕඩර් කරේ.
මේකේ තියෙන ෂූස් දෙක අපි බලමුකෝ. ඇත්තටම මම ගොඩාක් ආසාවෙන් හිටියේ මේ පාසල් එක වෙනකම්. මේක මං අතට ඇවිල්ලා දැන් සතියක් විතර වෙනවා. මම පුදුම විසීමකින් මේක තියන් හිටියේ. ඔයාලත් එක්කම අන්බොක්ස් කරන්නම් කියලා අනිත් පාසල් ටිකත් එනකම්. අපි දැන් අන්බොක්ස් කරලා බලමුකෝ. Wow! මාර ලස්සනයි ෂූස් එක. අනිත් අතට මාරම ලස්සනයි. මේ බලන්නකෝ. wow, හරිම ලස්සනයි ඒ ෂූස් එක. ඇත්තටම විස්තර කරලා තියෙන විදිහටම තියෙනවා. මම මේ ෂූස් දෙක ගන්න කලින් මේකේ මේ කස්ටමර් රිවිව්ස් බැලුවා. ඇත්තටම රිවිව්ස් ගොඩක් හොඳයි. ඒ වගේම තමයි ඒ ෂූස් දෙක ෆොටෝ එකේ තියෙන විදිහමයි. මාර ලස්සනයි. ඒ වගේම තමයි මේක මෙච්චර ලොකු වුණාට චුට්ටක්වත්ම බර නැහැ. මම හිතනවා මාර කම්ෆර්ටබල් වෙයි කියලා. මම මේකේ සයිස් 36 ඕඩර් කරේ. ඇත්තටම සයිස් 36 වෙන්න ඕනේ. මම හිතනවා මේක මට ඇති වෙයි කියලා. මාර ලස්සනයි. මේකේ නම් ප්‍රයිස් එක රුපියල් 7200ක් වගේ වුණා. ඒ වුණාට ඒක මාර ලස්සනයි. මේ ෂූස් ඔයාලට කියන්න මතකුණා මේ ෂූස් දෙක දාගෙන හිමේ ඇවිදින ෂූස් දෙක. ඇත්තටම මට ලංකාවේ හිම වැටෙනටක් නෙමෙයිනේ. ඒ වුණාට මම හිතනවා මට මේ දෙක දාගෙන නුවරඑළිය ටවුන් එකේවත් ඇවිදින්න පුළුවන් මේකෙන්. ඇත්තටම මගේ පර්පස් එක උනේ හිමේ ඇවිදින එක නෙමෙයි. මේ ෂූස් දෙක දැක ගමන් මට ආසයි හිතුණා. ඒ නිසා තමයි මම මේ ඕඩර් එක දැම්මේ. මම මේ තෙමු එක AliExpress එකයි කම්පෙයාර් කරනවා නෙමෙයි. නමුත් මට හිතෙනවා AliExpress එකේ ෂූස් වලට වැඩිය තෙමු එකේ ෂූස් ගොඩාක් ලස්සනයි. ඒ වගේම තමයි එයාලා කියලා තියෙන විදිහට මේ කලර් එකේ ඒ ෆොටෝ එකේ දාලා තියෙන විදිහටම තමයි අපිට මේ අපි අතට ඒක ආවට පස්සේ තියෙන්නේ. නමුත් AliExpress එකේ නම් ඇත්තටම මේ ඒ වගේ තමයි. ඒ වුණාට මට හිතෙනවා ක්වොලිටි එක ගත්තාම තෙමු එකේ ෂූස් ගොඩක් ලස්සනයි වගේම ක්වොලිටි කියලා. ඔන්න එහෙනම් තෙමු එකේ ඕඩර්ස් දෙක වගේම AliExpress එකේ ඕඩර් එකත් මම ඔයාලත් එක්ක අන්බොක්ස් කරා. ෂූස් ඒ පාර්සල් ඔක්කොගේම මට ඩෙක් ෂූස් ජෝඩු දෙකකුයි හිමේ ඇවිදින ලොකු ෂූස් බූට් වගේ ෂූස් එකකුයි ඒ වගේම ස්ලිපර් එකකුයි බලන් යද්දි මම ෂූස් සෙරප්පු සපත්තුම තමයි ඕඩර් කරලා තියෙන්නේ. ගොඩක් ලස්සනයි ඒවා. ෂූස් එහෙම මම පාවිච්චි කරලා ඔයාලට කියන්නම් කොහොමද කියලා. මම හිතනවා හොඳට තියෙයි කියලා. මම පාවිච්චි කරේ නැහැනේ. ඔයාලත් එක්කම දැන් අන්බොක්ස් කරේ. ඒ නිසා මට හරියම විස්තරයක් පෙනුමෙන් බැලුමට එහෙම ලස්සනයි කියලා කිව්වට කකුලට කොහොමද කම්ෆර්ටබල්ද ඒ විස්තරයක් මට කියන්න බෑ. ඒවා පාවිච්චි කරන්නේ නැතුව මම ඒ ෂූස් ස්ලිපර්ස් ඒක ඔක්කොම පාවිච්චි කරලා ඔයාලට කියන්නම් කොහොමද කියලා හොඳ රිවිව් එකක් දෙන්නම්. මම හිතනවා ඔක්කොම මම ඕඩර් කරපුවා හොඳයි කියලා. එහෙනම් අදට මම ගිහිල්ලා එන්න. ඔයාලා සියලු දෙනාම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඒ වගේම තමයි මගේ channel එක subscribe කරලා දිගටම මාත් එක්ක රැඳී සිටින්න කියලා මම ඔයාලගෙන් ගොඩාක් ආදරෙන් ඉල්ලා සිටිනවා.